තෙරුවන් සරණයි. ඇයි මේ වාහනවල දෙහි සහ මිරිස් එල්ලගෙන යන්නේ කියලා ඔබ දන්නවද? ඈත අතීතයේ නම් දෙහි මිරිස් ඉඟුරු කියන තුනම එල්ලගෙන ගිහින් තියෙනවා. අතීතයේ තිබ්බ වාහන මොනවද? කරත්ත. කරත්ත වලට බැඳලා තිබුණේ ගවයෝ. ගවයෝ තමයි යදගෙන යන්නේ මේ කරත්තේ. එතකොට එදා ගමන් කරපු පාරවල් අති දුෂ්කර පාරවල්. අද වගේ දියුණුවේ ඒවා නෙවෙයි. වැස්ස කාලෙට මඩ වගුරු කුණු පල් වෙච්ච වතුර එකතු වෙච්ච තැන් ඒ වගේම බොහෝ විස බීජ පාරේ එකතු වෙලා තිබුණා. ඉතින් මේ ගවයන් මේ වගේ පාරක ගමන් කරනකොට ගවයන්ට කුර ලෙඩ හැදෙනවා. අන්නේ කුර ලෙඩ හැදුනාම ගවයන්ගේ පාද සුවපත් කරන්න තමයි මේ දෙහි ආදී ඖෂධ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. කොච්චර දැනුමකින් යුක්තවද මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ වගේම මේ මිරිස් වලත් විශේෂ දෙයක් තියෙනවා. මිරිස් විශේෂයෙන් සර්පයේ දෂ්ට කරොත් යන කෙනාට සර්පයා විෂසහිත සතෙක්ද කියලා දැනගන්න පුළුවන්ලු මේ මිරිස් කාලා බැලුවාම මිරිස් වල සැර දැනෙනවා නම්. මිරිස් වල සැර දැනෙනවා නම් කාලා තියෙන්නේ විෂසහිත සතෙක් නෙවෙයි කියලා ඒ අයගේ අදහස දැනුම. එතකොට බලන්න ඒකත් ප්‍රයෝජනයක් ඇතුවනේ මිරිස් අරන් ගිහින්ලා තියෙන්නේ. ඉතින් අද කාලේ මේ සමහර අය දෙහි තියලා දෙහි මතින් වාහනේ ටයර් එක පදවගෙන යනවා. නවීන තාක්ෂණික දියුණුවෙන් යුක්තව නිර්මාණය කරපු වාහනේ කාර් එක සහ වාහනේ මොකටද මේ දෙහි ගෙඩියක් මතින් යන්නේ? එතකොට දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් අම්ලය, කැප්සිකම් රසායනිකය තියෙන්නේ මිරිස් වල. මේ දෙක ඖෂධ සහ විස බීජනාශක වශයෙන් දැනුමක් ඇතුව ඈත අතීතයේ මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ මොන කතාවක්ද? එතකොට වාහනේ හදන්න මෙච්චර තාක්ෂණික දැනුමක් පාවිච්චි කරපු අය ලෝකේ ඉන්නවා. දැන් අපේ මිනිස්සු මේ දෙහි එල්ලගෙන යනවා. ඈත අතීතයේ මිනිස්සු ඒක කරේ දැනුමක් ඇතුව. ඔබට ගමනක් යනකොට අනන්ත බුදුගුණ හිතාගෙන තමන් පන්සිල් ටික ආරක්ෂා කරනවා කොතෙන්ද ගියත් සිහි මුලා වෙන්නේ නැතුව මං සිහි ඇතුව කටයුතු කරනවා කියලා වැඩ කරනවා නම් අන්න සීලයෙන් ආරක්ෂා වෙනවා. අනන්ත බුදුගුණයේ සිටීමෙන් ඒ ආශිර්වාදය ලැබෙනවා. එහෙම තමයි අපි ආරක්ෂා වෙන්නේ. සමහරව හිතනවා මේ දෙහි එල්ලගෙන ගියාම අදෘශ්‍යමාන ආශිර්වාදයක් ලැබෙනවා කියලා. එහෙම ලැබෙන ආශිර්වාදයක් නැහැ. ආශිර්වාදය තමන්ගේ ජීවිතයේ පැවැත්ම තුල ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ධර්මය ආරක්ෂා කරන කෙනා ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ඉතින් වාහනේ කැඩුනොත් වාහනේ හදාගන්න ටූල් කිට් එක වාහනේ අරන් යන්න. ඔබට දෙහි ටිකක් එහෙම බොන්න ඕන නම් ඒක ඖෂධයක්. දෙහිත් ඕන නම් වාහනේ තියාගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි.